ආයුබෝවන් හැමෝටම කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් රසම රස ආටිචොක් කල තම්බලා කෑමට ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ ආටිචොක් පැල. මේ පඳුරු මැරුණහම තමයි අල හොඳට බැහිලා කියලා අපි දැනගන්නේ. ඉතින් අපි බලමු ආටිචොක් පඳුරු ගලවලා අල හොඳට බැහිලා තියෙනවද කියලා. ආටිචොක් කියන්නේ විටමින් හා ඛනිජ ලවණ බහුල අල වර්ගයක්. ඒ වගේම මේක ගොඩක් රසවත් අල වර්ගයක්. දැන් ඉතින් අපි අල ටික මේ විදිහට පඳුරෙන් වෙන් කරගන්නවා. කියන්න ඕන වැලි සහිත පසක නම් මේ අල වර්ගයෙන් හොඳටම අස්වැන්න ගන්න පුළුවන්. ඉතින් මව් අලෙන් අපි පුංචි අල වෙන් කරගෙන මව් අලය ආයෙම හිටෝ ගන්න තියාගන්නවා. ඉතින් මේ අල වර්ග අපේ ආදිමුතුන් මිත්තෝ ප්‍රධාන ආහාර වේලක් ලෙස පාවිච්චි කළා. ඒ වුණාට දැන් නම් ඉතින් අල වගාව අපේ අතින් ගොඩක් මගහැරෙමින් තියෙනවා. නමුත් මේ වගේ අල වර්ග අපේ ආහාර වේලට එකතු කරගන්න පුරුදු වෙන්න ඕන. දැන් ඉතින් අපි වෙන් කරගත්ත මව් අලය මේ විදිහට ආයෙම හිටව ගන්නවා. ඒ වගේම වසවිසෙන් තොර ආහාර වේලක් වශයෙන් මේ අල වර්ග අපේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. එතකොට අපේ ආහාර වේල ගොඩක් පෝෂ්‍යදායී කරගන්න පුළුවන් වගේම ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නත් පුළුවන්. ඔයාලගේ වතු පිටිවලත් ඉඩ තියෙනවා නම් මේ වගේ අල වර්ග හිටවලා ආහාර වේලට එකතු කරගන්න. ඔය පෝර බෑග් වගේ ලොකු කවරවල මේ වගේ අල හිටවලා හදාගන්න පුළුවන්. දැන් ඉතින් අපි ගලවගත්ත අල ටික හොඳට පිරිසිදු කරගන්න ඕන. මේ අලවල ගොඩාක් මඩ රැඳිලා තියෙන නිසා ඒවා හොඳට ඉවත් වෙනකම්ම කීප වරක්ම පිරිසිදු ජලයෙන් සෝදලා පිරිසිදු කරගන්න ඕන. හොඳට සෝදලා පිරිසිදු කරගත්ත අල ටික අපි මුට්ටියක් ලිපෙන් තියාගෙන ඒකට දාගන්නවා. අල ටික හොඳට තම්බ ගන්න ඕන නිසා අපි වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. අපි අල ටික එකතු කරගන්න කලින් මුට්ටියට වතුර දාලා තිබ්බේ. ඒ නිසා දැන් වතුර පොඩ්ඩක් නැවත එකතු කරගන්නවා. දැන් ඉතින් ලිපට ගින්දර එහෙම දාලා මේක හොඳට තම්බ ගන්නවා. අල ටික තැඹුණාට පස්සේ මේ විදිහට ලුණු එකතු කරගන්නවා. දැන් නම් අපේ ආටිචොක් අල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ අල වර්ග ඔයාලගේ ආහාර වේලටත් එකතු කරගන්න. මේ තියෙන්නේ හොඳට තම්බගත්ත අපේ ආටිචොක් අල ටික. මේක හරිම රසවත් වගේම ගොඩක් ගුණදායී අල වර්ගයක්. එහෙනම් ඉතින් ඔයාලත් හදලා රස බලන්න. අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.